මේ උඹ කවදද ආපහු ලංකාවට එන්නේ? ඊළඟ මගුල උඹේ ඈ? අපිටත් ආසයිනේ බං කේක් කෑල්ලක් කාලා වයින් ටිකක් බීලා කොල්ලෙක් එක ඩාන්ස් එකක් දාන්න. වයින් බීලා කොල්ලෝ එක්ක ඩාන්ස් දාන්නේ. අයියෝ කිදිම්මලා කිච්චි. ඊට කලින් යකොත්තගේ මරණයට මට එන්න වේද දන්නේ. ඔය මගුල වෙන්න බලපිය. බබා මට කලන්ත දාන්න වගේනේ. පිස්සු කෙරෙන්න එපා ගෑණිය. අරු පොල් ගෙඩි බින්දනකම චුට්ටක් අල්ලා හිටාම්. ඇයි මොකද? කලන්ත දාන්නේ නේද යන්නේ? පිස්සුද බම් පොඩි කක්කබරක් ඇවිල්ලා. ඩොනල්ඩ් ට්‍රම් එහෙනම් බැහැ ගන්න. දැන් ලෑස්ති වෙන්න. කොයි පිල් ගයා වැටුනොත් දෙලි ගියා. ඔව් නවත්තන්න මොන මගුලක් යකෝ කරන්නේ අරකට ගහනවකෝ ලව් කර කර ඉන්නට ඕකට ගහනවකෝ එක කෝ පසලෙන් එහෙනම් ආයේ බැහැ ගන්න දැන් ලෑස්ති වෙන්න කොයි පිල් ගයා රටම බලාහිට අපේ අනුෂ්කාගේ වෙඩින් එක තියෙනවා. මේ කෝනාටම එක බල්ලෙක්ට කසාද බඳින්න බෑ. අපි ඇතුලේ මොකද වෙන්නේ කියලා ලයිව් බලමු. ලයිව් බලමු ඇතුලේ මොකද කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. යක්කා ඕන්න කල්ලන්නේ. යකෝ පොල් ගෙඩිය බෙන්න බම්මන්ට. කොහෙද යකෝ පෙන්නන්නේ මේක හැම ලෝටත් පුදුම හදිස්සියක් තියෙන්නේ. මොන මගුලක් යකෝ කරන්නේ ඔච්චර හයියෙන් ගහනවද යකෝ පොල් ගෙඩි වලට